ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් ඔන්න අදත් ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. ඉතින් මේ පිළක් කට්ටිය කතා කරලා අහනවා ඒ වෙද මහත්තයා වරන් ගැන කතා කරන්න නැත්තේ කියලා. ඇත්තටම මේ මගේ මේ කලින් නැති වෙච්ච account එකක් තිබුණා සුරශක්ති කියලා. ඉතින් ඒකේ ගිහිල්ලා බලන්න ඒකේ මම වරන් සම්බන්ධ ලිපි දාලා තියෙනවා. මම තවදුරටත් වරන් සම්බන්ධව අපි කියන්නේ ලිපි පළ කරන්නේ නැත්තේ වීඩියෝ දාන්න නැත්තේ හේතුව මම වරන් සුද්ධ කරන්නේ නැති නිසායි. මම කරන්නේ වින බන්ධන කපන කාරණා, භූමි දෝෂ ඉවත් කරන කාරණා, භූමි ආරක්ෂා ඔය මේ ව්‍යාපාර දිනුවට පුද පූජා ඔන්න ඔය වගේ කාරණා තමයි මම කරන්නේ. ඒක නිසා අර සම්බන්ධව ලිපි පළ කරන්නේ නැහැ. ඒක නිසා මේ මම කරන ශ්‍රේෂ්ඨය පිළිබඳව විතරයි හුදෙක් ලිපි පළ කිරීමක් කරන්නේ. ඉතින් අතන අද වීඩියෝ එකේ මම මේ කතා කරන්නේ විනදෝෂ සම්බන්ධ කාරණයක එක් පැතිකඩක් පිළිබඳව. ඔයාලා මම ඔයාලට හැමදාම කියනවනේ විනයක උපතක් විපතක් තියෙනවා කියලා. ඒ කියන්නේ විනයක් පටන් ගන්න තැනකුත් අවසාන වෙන තැනකුත් තියෙනවා. සහ මේ විනයක මම කියලා තියෙනවා වැදගත් වෙන්නේ විනයකා කියන එක. එයා තමයි මේ විනය සම්පූර්ණ ක්‍රියාකාරීත්වය රඳා පවතින විනයකා මත. ඉතින් ඔයාලා දැන් ශාස්ත්‍රයක් බලන්න විනයක් ගැන දෝෂයක් ගැන දේවාලයකට ගියපු තැන් වලින් සමහර තැන් වලින් කියලා ඇති මේ විනය බල වෙලා කියලා. ඒ කියන්නේ විනය බලන්න බෑ පුතා මේ විනය බල වෙලා. මේ විනය කපන්න බෑ පුතා මේ විනය බල වෙලා. කියන කාරණා. එතකොට ඔයාලා කියලා වැඳලා කියලා හරි එහෙමයි කියලා හරි ඔයාලා ඕක අහන් ඉන්න. හැබැයි ඔයාලා දන්නවද ඕක ඇතුලේ තියෙන තේරුම සහ ශාස්ත්‍රීය පැත්තෙන් ওই විනය බල වෙනවා කියන එක ඇතුළට වෙන ක්‍රියාකාරීත්වය. ඉතින් අන්න ඒ ගැන තමයි ඔයාලට මම අද මේ පැහැදිලි කරලා දෙන්න යන්නේ. එතකොට ඔයාලට මේක තේරුම් අරගෙන කවුරු හරි නැවත දේවාලකින් මෙහෙම දෙයක් කිව්වොත් හරි ඔයා දන්නවා මෙහෙමයි විනය බල වෙන්නේ. එතකොට ඔයාට මේ දේවාල කෙනාගෙන් පෙරලා අහන්න පුළුවන් කොහොමද විනය බල වෙලා තියෙන්නේ? කවුද විනය බල කරලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව. ඉතින් ඒ හින්දා අද මම මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටම විනයක් කරාට පස්සේ මම කලින් කිව්වා වගේ මේ විනයට අරක්ගත විනයකාන්නේ මේ විනී ක්‍රියාකාරීත්වය තීරණය කරන්නේ. එතකොට මේ විනයකාගේ බලය සහ මේ විනයකාට කොච්චර හොඳට වැඩ කරන්න පුළුවන්ද කියන කාරණේ තීරණය වෙන්නේ මේ විනය කරන ඇදුරේ විනයකාට දෙන බලය සහ එයාට දෙන අනේ අනුව. එතකොට මේ අපි කියන්නේ මේ විනයකාට මේ දෙයයන්ට පුද පූජා තියලා විනයකා බල කරන්න බෑ. විනයකා බල කරන්න යක්කුන්ට පුද පූජා දෙන්න ඕනි අසවල් ස්ථානයේ අසවල් වෙලාවට. හරිද? ඒ කියන්නේ අපි දෙන පුද අපි මේක ජීවම් කරන ස්ථානය වෙලාව හැමදේම තීරණය වෙන විනයකා බල කරන්න. සහ මන්ත්‍ර කොට්ටාස ඇදුරු අය කරනව නම් දේවාල වලින් අය කරනව නම් ඒ අවසර. ඉතින් ඒකෙදී දැන් මෙන්න මේ විනය කරන කෙනා යම් කෙනෙක්ට විනයක් කරාට පස්සේ විනයකා යනවා ඒ භූමියට හෝ ඒ ශරීරයට හෝ ඒ පවුල ඉන්න ස්ථානයට හෝ යනවා. ගිහිල්ලා මෙන්න මේ විනේ ක්‍රියාකාරීත්වය මේ ඇදුර බලනවා. මාස 3-6 බලනවා. අර මිනිස්සු සල්ලිදිය මිනිස්සු ඇවිල්ලා කියනවා වෙද මහත්තයා මොකද්ද මේ කරේ? තාම කොඩි විනේ වැදිලා ආන් අර මිනිස්සු හොඳට ඉන්නවා කියලා. එතකොට අර ඇතුළ මොකද්ද කරන්නේ? ආපහු අර විනයට අහුවෙච්ච විනයකාව ගෙන්නලා අර තුන්නාට වැඩිය හොඳට අපි කියන්නේ පුද පූජා දීලා සතුටු කරලා බල දීලා ආයි අරිනවා. ඉතින් ඕකෙදි වෙන්නේ සමහර විට මේ ඇදුරා මුල් කොඩි විනේ ජීවම තමන්ගේ ගෙදර කරන්න පුළුවන්. හරිද? ඉතින් ඒකේ බල මදි කියලා තේරුණාට පස්සේ මෙයා දෙවණියට මේක බල කරන්න විනයකාණ්ඩ ගහලා දෙන පුද බොහෝ වෙලාවක තුම්මන්සලක අමු සොහනක සොහන් කනත්තක වගේ දෙන්න පුළුවන්. එතකොට අපි උදාහරණයක් ගමු අමු සොහනක කියලා. එතකොට අමු සොහනක මෙන්න මේ විනයකාට පුද දෙද්දි ඉස්සෙල්ලා පුද දෙන්න ඕනේ මේ අමු සොහනේ අරක් ගත්ත යකුන් යස්සනියන්ට. කවුරු හෝ එතන ඉන්න යකෙක්ට මේ පුද දෙනවා. දීලිවර වෙලා දෙවනුවර විනයකා හිතෙට්ටන්ට ගහලා අසවල් ජාමේ වෙලාවල් වලට අසවල් පුද දීලා. ඒ කියන්නේ දැන් අපි මුලින් දුන්නේ මස් මාළු බිත්තර ටිකක් බෙදලා නම් අපි මේ දෙවනි පාර දෙන එක දෙනවා. අපි කියන්නේ සම්පූර්ණ පුද. ඒ කියන්නේ අපි කියන්නේ දියගොඩ මස්, හත් මාළුව, අල වර්ග, බඩ වර්ග, සිගරට්, සුරුට්ටු, බීඩි, කංශ, අබින්, රා, අරක්කු ඔය වගේ කිරිපැණි වල ඉඳලා අපි කියන්නේ කුකුල් බිල්ල ඉඳලා සියලුම දේ දෙනවා. එතකොට වෙන්නේ අර ඉනේට ඉන්න විනයකා තවත් සතුටු වෙනවා සහ අර අමුසොහනේ අරක් ගත්ත යකුන්ගෙන් අර විනයකාට වරන් හම්බෙනවා. හරිද? ඒ කියන්නේ විනයකාට අවසර හම්බෙනවා බල හම්බෙනවා. එතකොට අර විනයකා ප්‍රේත පැත්තින් දිහා හිතන්නකො මේ අමුසොහන් සොහොන් යක්ෂ පැත්තෙන් මේ සොහොන් ඉන්දියා කියලා. එතකොට මේ ප්‍රේතයට විතරක් පුද දීලා කවදාවත් ඒ විනය කපන්න බෑ. අර සොහොනෙන් වරන් දුන්න සොහොන් යකාට ඉස්සෙල්ලා පුද දීලා අර වරන් කපන්න ඕනේ. ඉතින් ඔන්න ඔය වගේ කාරණයක් ඇතුලේ තමයි විනය බල වෙනවා කියන්නේ. එතකොට මේ ආකාරයෙන් මේ විනය බල කරලා යවුවාට පස්සේ මේකේ ප්‍රතිඵල ඉක්මන. ප්‍රතිඵල වැඩි. අර විනය කාට හම්බෙච්ච බලේ අර පුද දීපු සතුරායි එක ඩබල් වෙලා මේ ආතුරයට දෙනවා පාර. ඉතින් ඒක එක කාරණයක්. ඒතකොට මේ විදියට විනය බල කරන්න පුළුවන් මේ විනය කරපු ඇදුරට විතරයි. ඒතකොට තව විදියක් තියෙනවා විනයක් බල වෙන්න පුළුවන්. ඒ කාරණේ තමයි අපේ ආතුරාය. ඒ කියන්නේ විනයකට අහුවෙච්ච අය නොදැනුවත්ව කරන කාරණාවලින්. ඒකෙදි වෙන්නේ සාමාන්‍ය විනයක් තියෙන කෙනෙක් යනවා මුල් ස්ථානයක් වදින්න. අපි මුල් ස්ථාන කියලා ගත්තට පස්සේ අපි කියන්නේ කතරගම, දෙවුන්දර, අලුත්නුවර,
මුන්නේශ්වරම් කැබැලෑ ඔය වගේ තියෙනවනේ කලාවැව. එතකොට මේ තැන් වලින් මේ දේව කොට්ටාස බලපතුරන තැන් සහ දේවතා කොට්ටාස බලපතුරන තැන් තියෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් කතරගම දේවාලේ කතරගම දේ හාමුදුරුව බලපතුරනවා හා සමානව පහළ දේවාලේ කඩවර දේවතාව බලපතුරනවා. එතකොට කලාවැවෙත් කඩවර දේවතාව බලපතුරනවා. මුන්නේශ්වරම් ගත්තට පස්සේ මහා කාලි භද්‍රකාලි දුර්ගා වගේම සෝහන් කාලි මෑණියොත් බලපතුරන තැන් තියෙනවා. ඒකෝර කැබැලෑව ගත්තට පස්සේ ගම්බාර සිට සුණියන්දේ හාමුදුරුව වගේම ඔඩ්ඩියක්සයා සූනය යකා බලපතුරන තැන් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දැන් පළුගොල්ලේ කම්බිලි දේවතාව. ඒතකොට මෙන්න මේ වගේ යක්ෂ දේවතාවරු මුල් වෙච්ච බල වෙච්ච සහ බල පතුරවන තැන් වලින් මෙන්න මේ විනයට අහුවෙච්ච විනයක්වත් ඔබත් එක්ක ගිහිල්ලා ඔබ තියෙන පුද පූජා වලින් එයා අවසර ගන්නවා. ඒක හේතුව ඔබ සුද්ධ කෙනෙක් නෙවෙයිනේ. ඔබ මේ යන්නේ පිළිලයක් අතේ තියාගෙන. හරිද? ගිහිල්ලා ඒ තැන්වල පුද පූජා තිබ්බාට පස්සේ අර ඇඟේ ඉන්න විනයට අහුවෙච්ච විනයක්වත් පැනලා ඔබ වගේම වැඳලා කියලා ඒ තැන් වලින් බල අවසර ගන්නවා. ඊට පස්සේ අපි කියන කපන්න ගියාට පස්සේ කපන කෙනාට පේන්නේ විනේ කරපු තැන නෙවෙයි බල වෙච්ච තැන පේන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන බල දිනවා මේ සොහොන් කාලි පැත්තේ විනයක්. හැබැයි සොහොන් කාලි පැත්තේ විනයක් නෙවෙයි. විනය කොහෙවත් කරලා තියෙන්නේ. එතකොට සොහොන් කාලි පැත්තෙන් ගිහිල්ලා පුද පූජා තියලා විනය බල වෙලා. ඔන්න ඕක දෙවෙනි කාරණේ. තව කාරණයක් තියෙනවා. ඒ කාරණේ තමයි ඔයා මේ විනය කපන්න කියලා යන තැන් වලින් විනය කපා ගන්න බැරුව එයාලා ඔය අපි කියන තටුබඩු තියලා බෙර ගහලා ලොකුවට සද්ද පූජා දාලා කරන පුද පූජා වලින් විනය බල වෙනවා විනා කැපෙන්නේ නැහැ. එතකොට ඒක එක පැත්තක්. ඉතින් ඔන්න ඔය වගේ මේ විනය එක්ක හුරුතල් වෙන්න ගියාට පස්සේ මේ විනය 6ක් 4ක් නොදෙන වින බලන්න බැරුණාට පස්සේ කරන වැඩ වලින් විනය බල වෙන්න පුළුවන්. ඊට පස්සේ බලා ගන්න බෑ. කපන්න බෑ. දැන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ සොහොන් කාලි පැත්තෙන් බල වෙච්ච විනයක් പ്രേත දිස්ත්‍යක් තියෙන්නේ. ඒතකොට പ്രേත සටුව දීලා අපිට විනය කපන්න බෑ. ඉස්සෙල්ලා සොහොන් කාලි පැත්තට පුද දීලා අර දුන්න බලහොසි කරන් ඉන්න ඕනේ. ඉතින් ඒකට සොහොන් කාලි පැත්ත වැඩ කරන කෙනෙක් වෙන්නත් ඕනේ. ඉතින් ඔන්න ඔය වගේ මෙන්න මේ වින ගත්තට පස්සේ මේ වින වලින් කරන්න පුළුවන් විඥා බොහොමයි. දේවල් බොහොමයි. කරදර බොහොමයි. ඉතින් ඒ වගේ ඒක නිසා මම හැමදාම කියන වගේ විනයක් කපන්න බලන්න පුළුවන් කෙනෙක් ගාවට යන්න. තෙරුවන් සරණයි. ඔඩ්ඩි වටික සිද්ධ සූනියන් දේ හාමුදුරුවෝ පිහිට ආශිර්වාද.